පින්සල් පැන්සල් කලාව සෙල්ලමක් නෙවෙයි. සිතුවමක් දිහා බලද්දී කොයිතරම් හිත නිවෙනවද? ඒ වර්ණ සංයෝග හැඩතල පැතලි තලයක මවන්න කොයිතරම් ශික්ෂණයක් අභ්‍යාසයක් අවශ්‍යයිද? සිත්තරෙක් සිතුවමක් වෙනුවෙන් වෙන මහන්සිය කොයිතරම් විශාල වුණත් ඒ ගැන කවුරුත්ම කතා කරන්නේ නැති තරම් නැටුම, රැඟුම, ගැයුම, වැයුම හැම දෙයක්ම ඉදිරිපත් කරන කලාකරුවට ඍජුවම ශ්‍රාවක ප්‍රේක්ෂක ආදරය, සමාජ ගෞරවය ලැබෙනවා. විශාල ආදායම් වලට ලේසියෙන් යන්න පුළුවන්. බොහෝ දෙනෙක් ඔවුන්ගේ රූපය මතක තියාගන්නවා. ඒත් සිත්තරෙක් තමන්ගේ නිර්මාණ කරන්නේ බොහෝ වෙලාවට හුදකලාවේ. කොච්චර මහන්සි වෙලා නිර්මාණ කළත් වටිනාකමක් ගන්න ලේසිත් නෑ. නමුත් ඒවා බොහොම වටිනවා. වෙනත් කලාකරුවන්ට වේදිකාවක ඉදිරිපත් කිරීම කරන්න සිත්තරුන් ලස්සන පසුතල නිර්මාණය කරනවා. ඒත් කවදාවත් වේදිකාවකදී අනිත් කලාවන් ඉදිරිපත් කරන කලාකරුවන්ට තරම් සිත්තරෙකුට ආදරයේ ගෞරවය හිමි වෙන්නේ නැහැ. නැටුමක, රැඟුමක, ගැයුමක, වැයුමක යම් වැරදීමක් වුණොත්